අපි මුලින්ම පොඩ්ඩක් බලමු ඕගලන්ට ඝනකරාමු මතකද කියලා. ඉස්සර දැනුත් ගණිතය වලට ඕගොල්ලෝ කරනවා ඇති. අපි ඝනකරාමු පොඩ්ඩක් බලමු. ඝනකරාමු සහ විහිදුවා ලිවීම. counting frames කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක මෙන්න මේ පාඩමේදී. හරි. දැන්ටමත් ඔයාලා දන්නවා මෙන්න මේ ඝනකරාමුවක් ඇන්දාම මේකේ බර සාධකය කියලා එකක් තියෙනවා නේද? බර සාධකය. මේ පැත්තේ තියෙන්නේ මොකද 10 බිංදු වෙනි බලය. මේ පැත්තේ තියෙන්නේ 10 පළවෙනි බලය. මේ පැත්තේ තියෙන්නේ 10 දෙවෙනි බලය. මේක ඔයාලා දන්නව නේද? එතකොට 10 බිංදුව අපි කීයයි කියලා සලකන්නේ? සංඛ්‍යාවක බිංදු වෙනි බලය 1යි කියලා සලකන්නේ. සංඛ්‍යාවක බිංදු වෙනි බලය 1යි කියලා අපි සලකනවා. එතකොට 10 1 කීයද ළමයි? 10යි. 10 2 100යි. 10 2 20යිද? නෑ. 10 2 100යි. අපි ගන්නේ කොහොමද මේක? 10 වරක් 10ෙන් තමයි ගන්න. මේ 10 2ක් කියන්නේ මේක අදහස. 10 2. 10 වරක් 10 100යි. එහෙනම් ඔන්න කතන්දරේ. අපි යනවා එහෙනම් ගානකට. මම ගානක් දෙනවා මෙහෙම. 565යි කියලා. නැත්තම් 560 අපි දෙමු වෙන ගානක්. 562යි කියලා දෙමු. එහෙනම් කොහොමද ළමයි මේ ඝනකරාමයේ අඳින්නේ ඔයාලා? ඝනකරාමයේ අඳිනකොට දකුණු පැත්ත දානවා 10 බිංදුව 10 1 10 2. කොහොමනේ? එතකොට මෙතනට බෝල කීයක් දානවද ඔයගොල්ලෝ? දකුණු පැත්තට බෝල 2යි. ඇයි ඒ 10 බිංදුවෙනි බලෙන් තියෙන්නේ 2යි. මෙතනට දානවා 10 පළවෙනි බලෙන් කීයක්ද? 6ක්. මෙතනට දානවා කීයක්ද? 5ක්. කොහොමද වැඩේ වෙන්නේ? ඔව්. එතකොට මෙන්න මෙහෙම වුණාම ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේක නිරූපණය කරලා අපි මේක මොකද කරන්නේ? විහිදුවා ලියනවා. ඔයාලා විහිදුවා ලියලා තියෙනවනේ. කොහොමද ලියන්නේ? මම ගන්නම් මෙතන මේ සංඛ්‍යාව පොඩ්ඩක් වෙන මෑත් කරලා ලියලා 562 10 බිංදුව වාරයක් 2. කොහොමද ගන්නෙ? දකුණු පැත්තේ ඉන්නේ 10 බිංදුව. එයාට ඉන්නවා දෙන්නේ. මෙතන තියෙනවා 10 පළවෙනි බලය වාරයක් 6. මෙතන තියෙනවා 10 දෙවෙනි බලය වාරයක් 5. නේද ළමයි? ඒතර 10 බිංදුව මේ විදිහට ඔයාලා දන්නවා කීයද? 1යි 1 වරක් 2. 10 පළවෙනි බලය කීයද? 10යි 10 වරක් 6. 10 දෙවෙනි බලය කීයද ළමයි? 100යි 100 වාරයක් 5. එතකොට 100 5ක් කීයද? 500යි 10 6ක් 60යි 1 වරක් 2 2යි. එනවා 562යි. කොහොමද ළමයි ගන්නෙ? 562යි. පිළිතුර එනවා 10 පාදේ. සංඛ්‍යාව 10 පාදේ ගාණක් පිළිතුර එන්නේ මෙන්න මෙහෙම. හරි නේද බලන්න. මේක ගැටලුවක් නෑනේ. මේක ඔයගොල්ලෝ දන්න ගණිතය මේ. මේ දේවල් ඔයගොල්ලෝ කරලා තියෙනවා. හරිද? එහෙනම් අපි දැන් අපේ පාඩමට අදාළ කොටසට. දැන් මේක ඉෂුව එකක් නෑ. මේක ගැටලුවක් නෑ. අපි යනවා ඇත්තටම එහෙනම් බලන්න. දැන් මේ අපි නිරූපණය කළේ මොන පාද සංඛ්‍යාවද ඝනකරාමුවේ? 10 පාද සංඛ්‍යාව. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු 2 පාද සංඛ්‍යාවකට. හරිද? 2 පාද සංඛ්‍යාවකට. එහෙනම් අපි යනවා ආය අලුත් ඝනකරාමුවකට. මම සංඛ්‍යාව දෙනවා මෙන්න මෙහෙම. 1.1 නෑ ඉලක්කම් 4ක් වැඩි දැනට නේද? එකක් අඩුවෙන් ගමු. 1.1 සංඛ්‍යාව මොන පාද සංඛ්‍යාවක්ද? 2 පාද සංඛ්‍යාවක්. හරිද? 2 පාද සංඛ්‍යාව. ද්විමේය සංඛ්‍යාවක්. බයිනරි වැලියු එකක්. හරිද? එහෙනම් ඝනකරාමුව මම අඳිනවා මෙන්න මෙහෙම. දැන් අපි 2 පාද සංඛ්‍යාවක එහෙම නැත්නම් මේ ද්විමේය සංඛ්‍යාවක බර සාධක පාවිච්චි කරනකොට අපි 10 පාදින්ද ගන්නෙ? නෑ. අපි ගන්නව මොකෙන්ද? 2 පාදෙන්. එහෙනම් අපි ගන්නවා 2 බර සාධක 2 පාදේ ගාලා බර සාධක. 2 බිංදුව 2 1 2 2. 2 බිංදුව කීයද ළමයි?
දෙකේ බිඳුව මම කිව්ව සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. දෙකේ 1 2යි. දෙකේ 2 ළමයි 4යි. පැහැදිලිද? ඔන්න. මෙන්න බලන්න කතන්දරේ මේ පැත්තේ බෝල කීයක් තියෙනවද? 1යි. මෙයාට බෝල තියෙනවද? නෑ. ආය අනිත් එක්කනට බෝල එකක් තියෙනවා. කොහොමද යන්නේ? අපි විහිදුවා ලිවීමට එනවා. 1.1 1.1 බලන්න මෙයා අයිති කාට දෙකේ කිවෙනි බලයටද? බිඳුව වෙනි බලය වාරයක් 1. මෙයා අයිති දෙකේ පළවෙනි බලය වාරයක් බිඳුව. මෙයා අයිති දෙකේ දෙවෙනි බලය වාරයක් 1. වැඩි පැහැදිලිද බලන්න. දැන් දෙකේ බිඳුව කීයද? 1යි. 1 වරක් 1. දෙකේ 1 2යි. දෙවාරයක් බිඳුව. දෙකේ 2 4යි. 4 වාරයක් 1. 1 වරක් 1 1යි. දෙවාරයක් බිඳුව බිඳුවයි. 4 වරක් 1 4යි. උත්තර එනවා ළමයි 4යි 1යි කීයද? 5යි. පිළිතුර එන මොන පාදයෙන්ද? 10 පාදයෙන්. සංඛ්‍යාවක් ලියලා තියෙන මේ සංඛ්‍යාව ලියලා තියෙන මොන අපිට ගාන ගැටලුව හම්බෙලා තියෙන්නේ මොන පාදෙන්ද? දෙකේ පාදෙන්. ද්විමේය සංඛ්‍යාව. නමුත් පිළිතුර එන්නේ මොකෙන්ද? 10 පාදෙන්. දශම සංඛ්‍යාවක් විදියට. දශමය සංඛ්‍යාවක් විදියට. දාගන්න බලන්න මේක. හරි. එහෙනම් අපි එනවා 8 පාදෙට. අපි බලමු ගණක රාමුවක්. මෙන්න මම ගාණක් දෙනවා 135 8 පාදෙට. ගණක රාමුව ඉදලා බලමු. දැන් ළමයි 10 පාද සංඛ්‍යාවකදී එහෙම නැත්නම් දශමය සංඛ්‍යාවකදී අපි බැලුවේ ගණක රාමුවේ බරසාද කිලිවේ මොන පාද වලින්ද? 10 පාද වලින්. බයිනරි වැලියු එකකදී එහෙම නැත්නම් ද්විමේය සංඛ්‍යාවකදී අපි ලිව්වේ දෙකේ බරසාධක. දැන් අපි ඉන්නේ මොන පාදේද? 8 පාදේ අෂ්ටමේ සංඛ්‍යා. එහෙනම් අපි බරසාධක ලියන්නේ මොනවයින්ද? 8 පාදෙන්. 8 බිඳුව 8 1 8 2. සංඛ්‍යාවක බිඳුවෙනි බලය කීයද ළමයි? 1යි. 8 1 8යි. 8 2 කීය 16ද? නෑ. 8 2 ගන්නේ කොහමද? 8 වරක් 8. මේ 8 2ක්. 8 වරක් 8 64යි. පැහැදිලි? එතකොට මෙන්න ඇවිල්ලා තියෙනවා ගණක රාමුව. අපි දැන් ඇඳලා බලමු. 135. එහෙනම් මේ පැත්තට බෝල 5යි. 1 2 3 4 5යි. මෙතනට බෝල 3යි. මෙතනට බෝල 1යි. විහිදුවා ලියන්න මං එනවා. 5. මෙතන තියෙන්නේ කීවෙනි බලයද ළමයි? බෝල 5ට අදාළ 8 බිඳුවෙනි බලය. 8 බිඳුවෙනි බලය වාරයක් 5. 8 1 බලය වාරයක් 3. 8 2 බලය වාරයක් 1. 8 බිඳුව කියන්නේ 1 1 වරක් 5. 8 1 කියන්නේ 8යි 8 වාරයක් 3. 8 2 කියන්නේ 64යි 64 වාරයක් 1. 1 වරක් 5යි. 1 වරක් 5යි. 8 වරක් 3 24යි. 64ක් 1 64යි. කීයද ළමයි ඒතර? 64යි 24යි 84යි 88යි 88යි 5යි 93යි නේද? 93යි. පිළිතුර එනවා 10 පාදේ. ගැටලුව දුන්නේ 8 පාදෙන්. පිළිතුර එන්නේ මතක තියාගන්න 10 පාදේ. අපි මේ පොඩි ගණන් concept එකකට යන්න හදන්නේ. ඒක පියවරකට යන්න හදන්නේ. ඒ නිසා මේ පියවරම අනුගමනය කරන්න. හරිද? මතකයිනේ? දැන් දෙකේ පාදෙන් ගාණක් දුන්නා පිළිතුරාවේ 10 පාදෙන්. 8 පාදෙන් ගාණක් දුන්නා ඒත් පිළිතුරාවේ 10 පාදෙන්. වැඩි අමතක කරගන්න එපා. ඒකත් දාගන්න බලන්න. හරි. අපි යනවා 16 පාදෙට. 16 පාදෙට. ෂඩ් දශමය. ගාණක් දෙනවා මම
මෙන්න මෙහෙම. එකසිය 75 16 පාදයට කියලා. හරිද? දැන් මම අඳිනවා ඝන කරාමු. ඝන කරාමු එන්දා. බලන්න 16 බිඳුව 16 1 16 2. 16 බිඳුව කීයද ළමයි? ඕනම සංඛ්‍යාවක බිඳුව 1යි. 16 1 16යි. 16 2 256යි. මෙතන නව බෝල කීයද? 5ක්. මෙතන නව බෝල 7ක්. මෙතන නව බෝල 1ක්. එහෙනම් අපි විහිදුවා ලියන්න යනවා. දාසේ බිඳුවෙනි බලය වාරයක් 5. 16 එක වාරයක් 7. 16 දෙක වාරයක් 1. 16 බිඳුව කීයද ළමයි? 1යි 1 වරක් 5. 16 1 16යි 16 වාරයක් 7. 16 2 256 වාරයක් 256 වාරයක් 1. කොහොමද යන්නේ? 256 එකක් 256යි 16 වාරයක් 7 කීයද? 16 වාරක් 5 80යි 96යි 106යි 112යි 112යි 1 වරක් 5 5යි 256 මෙන්න මේක තමයි පිළිතුර එන්නේ. 256 ධන 112 ධන 5. පිළිතුර එන්නේ මොන පාදෙන්ද ළමයි? 10 පාදෙන්. 256යි 356යි 356යි 366යි 368යි 373 නේද? බලන්න මේ උත්තරේ හරියද කියලා බලන්න ඕගොල්ලෝ. පිළිතුර එනවා 10 පාදයෙන්. බලන්න ගැටලුව දුන්නේ 16 පාදයෙන් පිළිතුර එන්නේ 10 පාදයෙන්. දාගන්න බලන්න. හරියට ගන්න හදාගන්න සුළු කරලා. මගේ පිළිතුර හරියද කියලාත් බලන්න ඕගොල්ලෝ. මෙන්න දැන් අපි පාඩමට එනවා. දැන් අපි මෙච්චරලා පොඩි හඳුනා ගැනීම වගේ යන්නේ ගියේ. මෙන්න පාඩමට එනවා. මේ පාඩමට එනකොට ඔයාලා අඳුර ගන්න ඕන මෙන්න මේ දේවල් ටික. හරිද? මෙන්න මේ දේවල් ටික අඳුර ගන්න ඕන. හරිද? මේ පාඩමේදී ඔයාලට ගණන් එක ගනුදෙනු කරනකොට ගණිතමය ඇත්තම ගණිතමය ගැටලු ආකාර 12කට මුහුණ දෙන්න ඕන. ආකාර 12කට. ඒ ආකාර 12 මොනවද කියලා බලමු මුලින්ම. ද්විමේය පාදයේ සංඛ්‍යාවක් හරවන්න ඕන මොකටද? 10 පාදයට. ද්විමේය පාද සංඛ්‍යාවක් අපි මුලින්ම ගමු ඔයාලා ලේසි වෙන්න. ද්විමේය පාද එකක් 8 පාදයට හරවන්න ඕන. ද්විමේය පාද එකක් 10 පාදයට හරවන්න ඕන. ද්විමේය පාද එකක් 16 පාදයට හරවන්න ඕන. ඊළඟ ආකාරය මොකද්ද? 10 පාද එකක් 2 පාදයට හරවන්න ඕන. 10 පාද එකක් 8 පාදයට හරවන්න ඕන. 10 පාද එකක් 16 පාදයට හරවන්න ඕන. ඊළඟට 8 පාද එකක් 10 පාද 2 පාදයට හරවන්න ඕන. 8 පාද එකක් 10 පාදයට හරවන්න ඕන. 8 පාද එකක් 16 පාදයට හරවන්න ඕන. දැන් කීයද? 9යි. තව 3ක් තියෙනවා. මොනවද? ෂඩ්දශමය. එහෙම නැත්නම් 16 පාදයක් අපි හරවන්න ඕන 2 පාදෙට. 16 පාදයක් අපි හරවන්න ඕන
8 පාදෙට 16 පාදයක් අපි හරවන්න ඕන 10 පාදෙට. මෙන්න මේ කියන ගණිත කර්ම ආකාර 12 අපි ප්‍රගුණ කරන්න ඕන මේ පේපරේට යන්න කලින්. එහෙනම් අපි දැන් එකින් එක යන්න හදන්නේ. දැනටමත් ඔයාලා මං කියපු විදිහට කරගෙන ගියා නම් පොඩි අදහසක් ඕගලන්ට ඇවිල්ලා තියෙන්න ඕන මෙන්න මේ කාරණා ගැන. අපි දැන් සංඛ්‍යාව දුන්නාම පිළිතුර ආවනේ 10 පාදෙන් ඝනකරාමුවට දැම්මට පස්සේ ඝනකරාමුවට දාලා සුළු කළාට පස්සේ දැන් උදාහරණයක් විදිහට අපි 2 පාදෙන් ඝනකරාමුවට දැම්මම පිළිතුරයි මොන පාදෙන්ද 10 පාදෙන්. ඇත්තටම ඔයාලා මේක මේ විදිහට දන්නවා. අපි ගානක් 8 පාදේ ගානක් ඝනකරාමුවට දැම්මට පස්සේ පිළිතුරයි මොන පාදෙන්ද 10 පාදෙන්. එහෙනම් ඔයාලා මේ විදිහට දන්නවා ඒක. ඊට පස්සේ මෙන්න මේ 16 පාද සංඛ්‍යාවක් ඝනකරාමුවට දැම්මට පස්සේ පිළිතුරයි මොකින්ද 10 පාදේ. නමුත් අපි තව ගණන් හදමු. නමුත් දැනට මතක තියාගන්න ඇත්තටම ඔයාලා මේ විදිහ තුනක් දන්නවා. එහෙනම් අපි දැන් මේ කරන්න හදන්නේ මෙන්න මේ කොටස් කිහිපය. නැත්නම් මේ ගණිතමය ආකාර 12ම අපි කතා කරන්න තමයි හදන්නේ. දැන් අපි බලමු එකින් එක යම් මේකේ